ඔයාලට කියලා දෙන්නේ නැහැ ඔයාගේ කමර්ෂල් බෑන්ක් වීසා ඩෙබිට් කාඩ් එක හරි ක්‍රෙඩිට් කාඩ් එක හරි Google Wallet එකට ඇඩ් කරන්න බැයි නම් ඒ හේතුව ඇයි කියලා. ඔයාට එරර් එකක් එනවනේ this bank issuer is not yet supporting Google Wallet කියලා එනවා. හරි. ඒකට හේතුව තමයි ඔය කාඩ් එකේ තියෙනවා. මේක ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන්නත් පුළුවන්, ඩෙබිට් කාඩ් එකක් වෙන්නත් පුළුවන්. එහෙම වුණාම ඔයාගේ BIN නම්බරේ තියෙනවා. BIN නම්බරේ කියන්නේ ඔය කාඩ් නම්බරේ තියෙන ඒකේ මේ පටන් ගන්න අකුරු 4 ඩිජිට්ස් 4යි මේ දෙවෙනියට තියෙන ඩිජිට්ස් 4යි. ඒ ඩිජිට් 4 එක්සැක්ට්ලි මැච් වෙන්න ඕනේ 42.16 හරි 42.16 හරි. එහෙම මැච් වුණා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව Google Wallet එකට ඔය කමර්ෂල් බෑන්ක් වීසා ඩෙබිට් කාඩ් එක හරි ක්‍රෙඩිට් කාඩ් එක හරි ඇඩ් කරගන්න පුළුවන්. ඔයා තාම Apple Pay support කෙනෙක් හොයනවා නම් පළලා description එකේ පළවෙනි link එකෙන් ගිහිල්ලා Bybit card එක හදාගන්න. ඒක තාම Apple Pay supported. මම commercial bank customer support එකට කතා ලැහැවා ලංකාවට Apple Pay support එක දෙන්නේ නැද්ද කියලා. තාම ඒක කියන තීරණයක් නැහැ කියලා කිව්වා. ඒක ගැන දැනගන්න. තාම ඔයා Google Wallet එක ලංකාවට දාගන්න දන්නේ නැත්නම් VPN දාගෙන තමයි දාගන්න වෙන්නේ. ඒක ගැනත් වීඩියෝ එකක් කරලා දෙනවා channel එකේ. එහෙනම් Bybit call YouTube channel like කරන්න, share කරන්න, දන්නේ නැති යාළුවන්ට මේක share කරලා subscribe පාරකුත් දාගෙන යන්න. එහෙනම් මං ගියා peace out.